කොරියානු වල ගොඩක් ශ්‍රේය විදිනවද? ඔව් කියන්නේ. සොරයි ව්‍යංජන. සොර දෙක ව්‍යංජන. මූලික වශයෙන් ඇත්තටම ගොඩක් දෙකකට තමයි බෙදෙන්නේ. හරිද? ඒ වුණාට ඉගෙනීමේ පහසුව දක්වා මොකද? කොටස් කීරම එක බෙදෙනවා. නෑ කොටස් තුනකට බෙදෙනවා. මොකද? හල්ලකුරු කියලා එකක් දාලා කියවනේ. හල්ලකුරු කියලා. හරිද? ඇත්තටම මෙහෙමයි තියෙන්නේ. කියන්නේ මොනවද? කියන්නේ කොටස් දෙකයි. සොරයි ව්‍යංජනයි. මොකද ව්‍යංජනමනේ ව්‍යංජනම තමයි. මොකද හල්ලකුරු ටික කරන් ගන්න. එතකොට සොර ටික ඉගෙන ගත්තනේ. සොර කීයද? කොටස් කීයද? මූලික ස්වරය. මූලික සොර කීයද? 10යි. සංගත සොර 11. කීයද? 11යි. 11. ව්‍යංජන මූලික ව්‍යංජන කීයද? 14යි. දිත්ත ව්‍යංජන නැත්නම් විගුල ව්‍යංජන 5යි. එතකොට කොහොම සොර කීයක් තියෙනවද? ව්‍යංජන එතකොට මෙහෙමයි අර ඉගෙනීමේ පහසුව තකාව නෙමෙයි. මොකද අල්ලකුරු කියලා ගොඩක් තුනකට බෙදෙනවා නම් කොරියානු වල ගොඩක් ඇත්තටම ගොඩක් තුනකට බෙදෙනවා නම් මොකද අල්ලකුරු කියලා වෙනම જાතියක් තියෙනවා. වෙනම જાතියක් නැහැනේ. මොනවද තියෙන්නේ අල්ලකුරු කියලා මේ ව්‍යංජනම 19න් මොකද 16ක් මොකද අල්ලකුරු බවට පත් වෙනවා. මේ තියෙන ඉගෙන ගත්ත ව්‍යංජනම තමයි 16ක් අල්ලකුරු බවට පත් වෙන්නේ. හැබැයි මේක ශබ්ද කරන ආකාරය අනුව කීයද? කොටස් 7කට බෙදෙනවා. මේ 16 7කට බෙදෙනවා. හරි. දැන් මේක පුළුවන් නේද? ව්‍යංජන ටික කොහොම බලන්නේ ව්‍යංජන ඒක උල නැහැ. හරි. හල්ලකුරු. හල්ලකුරු වල දැන් අපි සිංහල භාෂාවේ හල්ලකුරු කොහොමද තියෙන්නේ? මොකද? එක දිගට යන්නේ නේ. එක පෙළට ලියනවා සිංහල භාෂාවේ. එහෙමයි දෙමළ භාෂාවත් එහෙමයි. ඊට පස්සේ මොකද? ඉංග්‍රීසි භාෂාව එක පෙළට ලියනවා. මේ කොහොමද ලියන්නේ? අපි කොරියානු භාෂාවට කියන හංගුක් මල් කියලා මේ. මල් හංගුක් මල් කියලා කියන කොරියානු භාෂාව. අපි එක පෙළකින් ලියන්නේ මොකද්ද මේ? දැන් තියෙන ව්‍යංජනයකටම මොකද්ද? ස්පෙල්ලක් නේ. ඒක තුල තමයි හල් වෙලා තියෙන්නේ. හරිද? එතන හන් ගුක් මෙතන අල්කයන්ත් එහෙමයි. මල්ල එක පෙළට ලියන්නේ. හැබැයි දිගටම ලියනවා. හැබැයි කොරියානු භාෂාවේ තියෙන මොකද්ද? මෙහෙම ස්පෙල්ලක් එක තුල ස්පෙලි පාපිලි කතන්දරයක් නැහැ. මොකද්ද? අපි අර ව්‍යංජනයම්ම මොකද්ද? අනේ යටින් ලියනවා. ඒ කියන්නේ මොකද්ද? අක්ෂරයකට යටින් ලියනවා. දැන් මේ හයන් හැදිලා තියෙන්නේ කොහොමද? අල්